අපි මේ වීඩියෝ එකේදී කතා කරන්නේ Shopify වල තියෙන billings ගැන. ඉතින් මේකෙදී අපිට ප්‍රධාන වශයෙන් billing country එක, ඊට පස්සේ ආ choose කරන plan එක, මෙන්න මේ දේවල් ටික බලලා තමයි මේ billing කියන එක අපිට consider කරන්න වෙන්නේ. ඉතින් අපි screen එකට ගිහිල්ලා මේ දේවල් ගැන සරලව ඉගෙන ගනිමු. ඉතින් අපි Shopify එකට ආවට පස්සේ මෙතන සාමාන්‍යයෙන් settings කියලා එකක් තියෙනවා. මේ settings කියන එකට එන්න පුළුවන් මේ විදිහට. settings කියන එකට ආවට පස්සේ මුලින්ම මෙතන තියෙනවා country එකේ flag එකත් එක්ක country එක මොකද්ද වාගේ store එකේ තියෙන්නේ කියලා. ඉතින් මෙතන මම ලංකාවේ ඉඳලා register වෙච්ච නිසා ශ්‍රී ලංකා කියලා තියෙනවා. ඉතින් මේකෙදි ඔයාලට US වගේ දාන්න පුළුවන්. ඔයා Stripe වගේ එකක් use කරනවා නම් නැත්නම් Dubai වගේ දාන්න පුළුවන්. ඔයා Dubai ඉන්නවා නම් සහ එහෙම නැත්නම් Dubai වල වාගේ Stripe account එක නැත්නම් Shopify pay එක මේ දේවල් ටික තියෙනවා නම් මෙතනින් country එක select කරලා දෙන්න පුළුවන්. ඉතින් මෙතනදී මම නිකමට country එක මේ විදිහට select කරවුත් United States කියලා මේ detail ටික මුල් කරන් දාන්න නැතුව දැම්මත් මෙතන පොඩි notification එකක් එනවා මේ විදිහට subscription fee and billing currency may change කියලා. ඉතින් subscription fee එක එතකොට වෙනස් වෙනවා. අපි ශ්‍රී ලංකාව විදිහටම තිබ්බොත් මේ විදිහට තියෙන්නේ. ඉතින් මේකෙදි plans කියන එකට එන්න පුළුවන්. මේ plans කියන එකේදී වීඩියෝ එක කරන දවස් වෙනකොට දවස් 3ක් totally free දෙනවා. දවස් 3න් පස්සේ අපිට පුළුවන් මේක subscription එකකට convert කරගන්න. ඉතින් මේකෙදි basic, grow, advanced කියලා plans කිහිපයක් තියෙනවා. ඉතින් basic කියන plan එක select කළාට පස්සේ මේ විදිහට මුලින්ම අපිට හම්බෙන්නේ monthly billing එක. yearly billing නෙමෙයි. monthly billing එක ආවට පස්සේ මෙතනදී අපිට detail ටික දීලා subscribe වෙන්න තියෙන detail ටික දීලා subscribe වෙන moment එකේම අපෙන් $1 amount එකක් ලැබෙනවා. මේ billing cycle එක end වෙන්නේ හරියටම කවද්ද කියලා තියෙනවා. 2026 මැයි 22 ඊට පස්සේ මාසෙට $25 ගානේ යනවා කියලා තියෙනවා. ඉතින් මෙතනදී අපි මේ trial period එක තුලදී අපි මේකේ $1 ගෙවලනේ ගන්න subscription එක. ඉතින් එතකොට country එක change වුණා කියලා මෙතන ගෙවන්න ඕනේ $1 එකේ amount එක change වෙන්නේ නැහැ. හැබැයි $1 වලින් අපි ගෙවලා 3 month වලින් පස්සේ තියෙන package එක තමයි වෙනස් වෙන්නේ. ඉතින් මේ $1 එක 3 month එක මේ දවස් 3 free trial එක ඒ ඔක්කොම වලීඩ් වෙන්නේ මේ වීඩියෝ එක ක්‍රියේට් කරන දවසේ ඉඳලා තියෙනකොට විතරයි. ඉස්සරහට නම් ඔයා මේ වීඩියෝ එක බලන්නේ මේ කියන ඔෆර් එක මේ වෙනකොට වෙනස් වෙලා තියෙන්නත් පුළුවන් කාලයත් එක්ක. ඉතින් ඊට අමතරව මෙතන ඇඩිෂනල් ඔෆර්ස් දෙකක් තියෙනවා කියලා තියෙනවා. අපිට බලන්න පුළුවන් මේ දෙක. මේකෙදි තියෙනවා ඩොමේන් ඔෆර් එකක්. ඊට අමතරව 0.5 කෑෂ්බැක් එකක් තියෙනවා කියලා තියෙනවා. ඉතින් මේකෙදි අපිට $20 subscription credit එකක් එනවලු අපි Shopify එක හරහා ඩොමේන් එක ගත්තොත්. නමුත් මේක තියෙන මෙයාලගේ පොඩි ට්‍රික් එකක්. ඒකෙදි වෙන්නේ ඇත්තටම අපි ඩොමේන් එක ගන්න Shopify එක through නේ. ඒතකොට Shopify එක through නම් domain එක ගන්න. ඒතකොට අපිට domain එක පස්සේ වෙනකොටවත් move කරන්න බැහැනේ. අන්න ඒ දේත් එක්ක තමයි මෙයාලා $20 credit එකක් දෙන්නේ අපේ subscription එකට. නමුත් ඔයාලට ඉතින් issue එකක් නැත්තම් ඒක කරන්නත් පුළුවන්. පස්සේ ඕනනම් domain එක ඇත්තටම වෙන service එකකට move කරගන්නත් පුළුවන්. ඒක ලොකු ගැටලුවක් නෙවෙයි. support එකට කතා කරලා කරගන්න පුළුවන්. හැබැයි ටිකක් කරදරකාරී වැඩක්. ඉතින් හොඳම දේ තමයි domain එක පිට වෙන service එකකින් Namecheap, GoDaddy මේ වගේ service එකකින් අරගෙන Shopify එකට connect කරන එක. And also අපි හිතුවොත් .lk වගේ domains කොහොමද Shopify එක through ගන්න බෑනේ. ඒවා කොහොමද ගන්න වෙන්නේ පිටින්ම තමයි. ඉතින් අපිට මේ detail ටික fill කරලා subscribe වෙන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා ඇති මේකෙදි මේ yearly payment එකට ගියොත් $72ක් savings තියෙනවා කියලාත් බලා ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ විදිහට අපි subscription එක successfully create කරාවා. දැන් අපි ආපහු settings වලට આવොත් මේ විදිහට මෙතෙන්දී අපි plans කියන එකට ආපුවාම මෙතන දැන් අපි active plan එකක් තියෙනවා. මේකෙදිත් අපිට view කරන්න පුළුවන් features ටික cancel කරන්න පුළුවන් plan එක. ඉතින් මෙතෙන්දී අපිට මේක change කරන්න පුළුවන්, upgrade කරන්න පුළුවන්, මේ ඕන දෙයක් කරගන්න පුළුවන්. මේ පැත්තෙන් අයින් වෙනවා මෙහෙම ආපහු මෙතෙන් settings වලට එනවා. දැන් මෙතන billing කියලා එකක් තියෙනවා. දැන් මෙතන billing කියන එකේදී අපිට $60ක් තමයි අතරම අපේ threshold එක වෙන්නේ. ඒ කියන්නේ අපිට මාස 3ක් යනකල් Shopify store එකේ payment එක අර මාසෙට තියෙන payment එක නැති වුණත් continue කරන් යන්න පුළුවන්. store එක block වෙන්නේ මොනවත් වෙන්නේ නැහැ කියලා තියෙන්නේ. 3 days වලින් හම් වෙනවා. $60ක threshold එකක් තියෙනවා කියලා තියෙනවා. ඉතින් මෙතෙන්දී අපිට payment method එකක් add කරන්න පුළුවන් ඕන. මෙතෙන්දී card details මොනවා හරි detail ටිකක් add කරන්න පුළුවන්. නමුත් එතන by default add වෙලා තියෙන එක refresh කරපුවම තමයි සාමාන්‍යයෙන් මේ විදිහට පෙන්වන්නේ. දැන් අපි හිතමු මේ plan එක අපිට cancel ගන්න ඕනේ කියලා. මෙතන තියෙන cancel plan කියන එකට යන්න පුළුවන්. එතකොට මේ විදිහට cancel කරන options දෙකක් එනවා. cancel plan තියෙනවා. එතකොට cancel කරවුවොත් ඔයාගෙන් charge එකක් මුකුත් වෙන්නේ නැහැ. හැබැයි ඔයාගේ store එක public access නැතුව යනවා. හැබැයි ඔයාලට පේනවා ඇති මෙතන පැහැදිලිවම තියෙනවා එයාලා ඔයාගේ store එකේ data store එකට දාලා තියෙනවා. product orders මේ හැමදේම අවුරුදු 2ක් යනකල් තියලා තියෙනවා. monthly billings මොකුත් වෙන්නේ නැහැ. ඉතින් ඒක ගැන support article එකත් මෙතන සම්පූර්ණයෙන්ම ඔයාලට කියවන්න පුළුවන් Shopify එකේ. මම මේකේ link එක දාලා තියෙනවා යටින්. ඔයා 3 month වලට store එක පටන් ගන්නවා. store එක පටන් ගත්තට ඔයාට store එක continue කරන් යන්න බැරි නම් සහ store එක success නැත්තම් ඒ store එක සම්පූර්ණයෙන් නැති කරලා දා ගන්නවා වෙනුවට මෙතනින් plan එක cancel කරලා 2 years වලට deactivate කරලා තියන්න පුළුවන්. මම හන්සියෙන් හදපු store එක. ඊට පස්සේ ඔයාලට සාමාන්‍ය විදිහට පාවිච්චි කරගෙන යන්න පුළුවන්. නැත්නම් මෙතනදී අපිට ආපහු අලුතෙන් store එකක් පටන් ගන්නත් පුළුවන්. එක account එක ඇතුලේ stores කිහිපයක් පාවිච්චි කරගෙන යන්නත් හැකියාව තියෙනවා. එක account එකක් ඇතුලේ ඒතකොට multiple stores manage කරන්නත් පුළුවන්. නමුත් ඒක ටිකක් අර එකම account එක නිසා ඕනේ නැහැ. accounts කිහිපයකට ඔයාලට
මැනේජ් කරගෙන යන්න පුළුවන් විදිහට හදාගන්න පුළුවන්. ඉතින් අපි හිතමුකෝ ඔයාගේ අතින් වැරදිලා ඔයා monthly package එක වෙනුවට yearly package එකට අතන file එකේදී බණ්ඩුල දාලා ගත්ත කියලා. ඉතින් එතකොට ඔයාලට පුළුවන් Shopify එකේ chat එක තියෙනවා. chat එකට කතා කරලා ඒක monthly payment එකකට convert කරගන්න. ඉතින් මේ විදිහට සෑහෙන supportive environment එකක් තියෙනවා Shopify වල. නැත්නම් අපි හිතුවත් WooCommerce වගේ වෙන online e-commerce කරන්න පුළුවන් platforms වලට ගියොත් අපි web hosting එකකින් සම්පූර්ණ process එක කරගන්න. සමහර වෙලාවට එක මාසික payment එකක් limit වෙච්ච ගමන් ඔයාගේ store එකක් නැතු වෙනවා, account එක නැතු වෙනවා. නමුත් Shopify වල තියෙන සාමාන්‍ය හොඳ ගතිගුණ කියන්නේ ටිකක් ගණන් තමයි. නමුත් අර විදිහට හොඳ features ටිකක් දීලා තියෙනවා users ලට පාවිච්චි කරගෙන යන්න. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකකින් ඔයාලට Shopify වල තියෙන billings plans සහ country change එකේ implications ගැන අවබෝධයක් එන්න ඇති කියලා.